හලෝ යාළුවනේ මගේ YouTube channel එකට සමර බයිස්ලා 1000ක් ඇවිල්ලා. අද මියුසිකල් ෂෝ එක ගැන කිව්වොත් එහෙම අද රැයට තියෙන්නේ කෙලින්ම ගොඩක් අය කියලා දී පාතල් එකේ NS එකක් පදිනවා. සුපිරිම ඩයල් එකක් කියලා. ඔව් ඔන්න යක්කු ඉන්න ප්‍රදේශේ. ඔන්න යකා යකෙක් නෑ බම් මේ. හලෝ ගායිස් ඉතින් ඔන්න 8 වෙනි වීඩියෝ එකත් අරගෙන මම ආවා. 8 නෙමෙයි 9. සමා වෙන්න 9 වෙනි වීඩියෝ එකක් අරගෙන මම ආවා. අද මගේ channel එකේ subscribersලා 1000 goal එක කම්ප්ලීට් වුණා. ඉතින් 1000ට ස්පෙෂල් ඔයාලට දෙන්නේ මම. අද ඔයාලව මම කැම්පස් එකට එක්කගෙන යනවා. අපි යමු. හලෝ ගායිස් ඉතින් ඔන්න 9 වෙනි වීඩියෝ එකත් අරගෙන මම ආවා. ඔයාලා දකින්න ඇති අද මගේ YouTube channel එකේ subscribers 10 goal එක ගැහුවා. ගොඩක් ස්තුතියි ඔයාලට. ඉතින් ඔයාලා නිසා තමයි ඒක ඇත්තරම හැමෝටම ගොඩක් ස්තුතියි කියලා මේ වෙලාවේ මම කියනවා. ඉතින් අද ඔයාලට ඒ 1000 වෙනුවෙන් මම ඔයාලව කැම්පස් එකට එක්කගෙන යනවා. මෙතන ෂූටින් එකක් තියෙනවා. අද ඔයාලව මම කැම්පස් එකට එක්කන් යනවා. ඒකත් අද ස්පෙෂල් දවසක. අද අපේ කැම්පස් එකේ ගෙට් එක. රැට මියුසිකල් ෂෝ එකක් තියෙනවා. ඒකටත් ඔයාලව එක්කගෙන යන්නකෝ. ලස්සන පාරක ලස්සනට යනවාද? අපි යමු. මෙතන ඉඳන් ප්‍රධාන පාර සෙට් වෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් හයියෙන් යන්න බෑ. දැන් මම ඔයාලා කැම්පස් එක ඇතුළට එක්කගෙන යනවා. ඉතින් ඔයාලට කොහොමද? හොඳින් ඉන්නවා කියලා හිතනවා? කම්බේ යමු අපි යමු. අද මියුසිකල් ෂෝ එක ගැන කිව්වොත් එහෙම අද රැයට තියෙන්නේ කෙලින්ම ඉන්ෆිනිටි එන්නේ. පස්තිලා එනවා BNS එනවා තව කවුරු වෙයිද දන්නේ නැහැ. දැනට දන්නේ ආටිස්ලා දෙන්නයි. පස්ති එනවා BNS එනවා. මේ දෙක තමයි දැනට එන්නේ. ඒ වගේම බෑන්ඩ් එක තමයි ඉන්ෆිනිටි. අපි ගිහිල්ලා බලමු ඉතින්. දැන් නම් වෙලාව 11:06යි උදේ. 12 මාට්ට කලින් කැම්පස් එකට යන්න ඕනේ. මේ නැත්තම් පාකින් එක වහනවා. බයික් එක දාන්න වෙන්නේ නැහැ. ඒක නිසා කැම්පස් එකට යනවා. දැන් නම් තව විනාඩි 5ක දුර තියෙන්නේ ඔය ඉස්සරහා කැම්පස් එක. මේ තියෙන්නේ පිට්ටුකල පන්සල. මහමෙවුනා අසපුව කියන්නේ මෙන්න මේකට. මේ තියෙන්නේ මේක. මහමෙවුනා අසපුව. ලස්සනයි ඒක ඇතුලේ. දවසක එක යන්නම් කොයාලෝ. එන්න මේ පාරෙන් තමයි මම වෙන්දට එන්නේ. අද යුට ආරයට ගියා මේ පාර ලස්සනින්ද පොඩි වීඩියෝ එකක් තිබ්බා. ඒක ගන්න ගියා මේ පැත්තට. චන්ද්‍රිකා කුමාරතුංග මාවතද මොකක්ද එකක් තියෙනවා. සිනෙක් කැම්පස් එකේ පාර. එන්නේ ඒකට ගිහින් දැන් නම් ළඟ ඉන්නේ. අද වීඩියෝ එක ඇත්තට දිග වෙන එකක් නෑ. ටිකක් කොට වෙයි. ඒකට මාත් එක්ක අමනාප වෙන්න එපා. බය වෙන්න එපා. ඔයාලට අර තියෙන ආතල් එක ඒකේ වීඩියෝ එකේ කොට වුණත් දිග වුණත් තියෙනවා. ගොඩක් අය කියලා තිබ්බා හොඳයි වීඩියෝස්. මාරු ආතල් පට්ට කියලා. ටිකටම කරගෙන යනවා. ඉතින් ඔයාලත් ආසයි. තියෙන්නේ අපේ සූටි කැම්පස් එක. ආලබේ ස්ලිට්. මම කොහොමත් ඔයාලා එක්කන් යන්න ඉඳී දවසක ඇතුළට. අද ඒලසනම එක්කන් යනවා. මොකද මගේ 1000 කම්ප්ලීට් වුණානේ YouTube එකේ.
ඒකේ සතුටට ඔයාලා එක්කන් යනවා. මේ තියෙන්නේ ඉසුරුපුර පාර. අද නම් පාකින් එකේ හැබැයි සෙනග ඇතිය. සෑහෙන සෙනගක් ඇති මේ ඉවෙන්ට් එකට මෙනවනේ ළමයි. මෙතනින් දකුණට දැම්මා ආයි දකුණට දාපු ගමන් පාකින්. ඔන්න අපිට වේනවා පාකින්. මේ මම බෑක් ගේට් එකෙන් ඉන්නේ මොකද පාකින් එක තියෙන බෑක් ගේට්. ඇතුලේ තියෙනවද? මේ දාන්නේ පාළු ඇතුලේ තියෙනවලු මේ හරි. මෙහෙ තියෙනවා ඉතින්. මෙතනින් දාගමු මෙතනින්. හරි ගායිස් එන ඊළඟ වීඩියෝ එක අතන බෑග් උත් චෙක් කරනවා. අද ඉවෙන්ට් එකක් තියෙනවානේ. ඒක නිසා බෑග් ගේම ඒවත් චෙක් කරනවා. අද නම් මැනේජ්මන්ට් එක සෑහෙන්න හොඳයි. බෑග් චෙක් කරලා ඇතුළට ගන්නේ සෑහෙන නීති රීති ගොඩක් තියෙනවා. හෙල්මට් ගන්නෙත් නැද්ද ඔය? හරි ගායිස් එන ඇතුළට ගිහලා හම්බෙමු. බයි බයි. මම කලින් කිව්වා වගේම මම දැන් ඉන්නේ මාළඹේ ස්ට්‍රීට් කැම්පස් එක ඇතුලේ. බයික් එක පාකින් එකේ දාලා දැන් මම මේ යන්නේ කැම්පස් එක ඇතුලට. අපි ඇතුලේ වයිබ් එක කොහොමද කියලා බලමු. ඇතුලට එද්දිම මුලින්ම දැනෙන්නේ මේ තියෙන නිදහස් පරිසරය. වටපිටාව හරිම පිරිසිදුයි. ඒ වගේම ගොඩක් මොඩර්න් විදියට තමයි මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මේක ලංකාවේ තියෙන ලස්සනම කැම්පස් එකක් කිව්වොත් වැරදි නැහැ. බලන්නකො මේ බිල්ඩින්ග්ස් වල තියෙන සිනමැටික් ලුක් එක. ලංකාවේ IT කරන්න තියෙන හොඳම තැනක් නිසා මෙහි ලැබ්ස් ලෙක්චර් හෝල්ස් පවා හරිම ප්‍රමුඛයකට හදලා තියෙනවා. මේ වගේ තැනක ඉගෙන ගන්න ලැබීමත් IT කරන කෙනෙක්ට ලොකු මොටිවේෂන් එකක්. මම මේ ඇවිදගෙන යනකොට ඔයාලට පේනවා ඇති මෙහි තියෙන ලොකු ඉඩකඩ. ඇත්තටම මාර නිදහසක් දැනෙනවා. ඉගෙන ගන්න ළමයින්ට නිදහසේ ඉන්න, පාඩම් වැඩ කරන්න වගේ රිලැක්ස් එකේ ඉන්න ඕන තරම් තැන් මෙහි තියෙනවා. ඉතින් මේ මාළඹේ ස්ට්‍රීට් එකේ පොඩි වොක් ත්‍රූ එකක්. ඔයාලට මේ වයිබ් එක ගැන මොකද හිතෙන්නේ? කැම්පස් එක ගැන තව මොනවා හරි දේවල් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න.
සෙට් එකේ ඉඳලා මං ආවා එළියට. එළියට ආව කියන්නේ අද මං ගෙදර යනවා වේලාසන. පොඩි වැඩ වගේක් තියෙනවා ඒවත් කරගන්න ඕනේ. ඒ නිසා අද වේලාසන ගෙදර යනවා. ඕකේ දැන් වෙලාව 7:35යි. සවන්නේ ගෙට්ට කියලා එද්දි 11 මාර 12 වගේ වෙනවා. ආටිස්ලා එන්නත් ඉතින් ඒ වෙලාව යනවා. මං ඉතින් ආවා. අවුලක් නෑ මං මේ පොඩි වැඩ වගේක් කියන තියෙනවා එඩිට් කරගන්නත් ඕන. ඉතින් ගෙදර යනවා. ඔයාලා දැක්කනේ ඉතින් මං ඉතින් වීඩියෝස් කරපු ටික ඔක්කොම දැම්මා. ඔයාලා මේ වීඩියෝ එකේදී දැක්කනේ. කොහොමද ඉතින් අපේ කැම්පස් එක? හොඳයිද? තව තැන් ගොඩක් තියෙනවා පෙන්නන්න. ඉතින් මට අද වෙලා වැඩිය තිබ්බෙත් නෑ මේ. ලැබ් එකකුත් තිබ්බා ඒකට ගියා. අවුල නැහැ පුළුවන් ටික වෙනවා. ආයි දවසක යමු ඉතින් අපි සම්පූර්ණ වීඩියෝ එක. අපිට උගන්වන්නේ ඒවා මොනවද තියෙන්නේ ඒවා මේවා ඔක්කොම මම ඕගොල්ලන්ට ෂෙයා කරනවා. ඔයාලා ඉතින් බලන්න ආසයිනේ. පුටා මම මේ මාස්ක් එක දැම්මේ නැහනේ මූණට. පාරේ ඉන්න මිනිස්සුන්ටත් දැන් මගේ මූණ පේනවා. ලැජ්ජායි බෑ. හම්බේ දැන් ඉතින් කිලෝමීටර් 30ක් යන්න බෑ. දවස මාන්සිලා. ට්‍රැෆික් එකත් වැඩි සෑහෙන්න මේ ස්ලිට් එකේ ඉවෙන්ට් එකක් තියෙනවා කියන්නේ ඉතින් ආයි සෑහෙන්න ට්‍රැෆික් තමයි ගෙට් එක කියන්නේ ඉතින් තියෙන ලොකුම ඉවෙන්ට් එකනේ. සෑහෙන්න අමාරුයි මේ වෙලාවට පාර යන්න. ඒනොන් ට්‍රැෆික්. මට මේ බයික් එක නිකන් දැන් හුරු නෑ වගේ මේ අද හවස කියන්නේ දවල් මේ මම යාළුවෙක්ගේ බයික් එකක් පැද්දානේ. ඒක ඩිස්කවරි 125 එකක්. හරිද? ඒක පොඩ්ඩක් රේස් කරන්න ඕනේ වැඩිපුර යන්නේ නැහැ. ඒක අදින්න නැති සීන් එකක් තියෙනවා. මම ඒක දැන් අද දවල් පැදලා දැන් මේක පතිද්දි මට නිකන් මේ හුරු නෑ වගේ. ඒකේ තනිකර ජියර් ඉදන් වෙනස්නේ. ජියර් ටික ඔක්කොම යටට කඩන්න තියෙන්නේ. මේ වගේ තියෙන්නේ ජියර් එක යටට එකයි ඉතුරු උඩටනේ. මට දැන් බයික් එකේ හුරු නෑ වගේ සීන් එක. වැඩි හයියෙන් යන්නත් බෑ ඒකින් හින්දා. ඒනොන් ට්‍රැෆික් පැක් වෙලා තියෙන්නේ තනිකර. ඒක නෙමෙයි කැමරා ඇන්ගල්ස් එහෙම පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්න පුළුවන්. මොකද රෑනේ. එහෙම වෙලා තිබ්බොත් සමා වෙන්න. මට නිකන් දැන් මේ බයික් එකේ පැන යනවා වගේ සීන් එකක් දැනෙන. ටික දුරක් යද්දි හරියයි. ඒ වුණාට ඉතින් අයියෙන් යන්න බෑ. ආටිස්ලා එනවා කියලා දාලා තිබ්බේ BNS ලයි වස්තිලයි තව ආටිස්ලා එනවා. ඒගොල්ලොන්ගේ නම් කියලා තිබ්බේ නෑ. සර්ප්‍රයිස් ආටිස්ලානේ ඒගොල්ලෝ. බෑන්ඩ් එක ගැහුවේ ඉන්ෆිනිටි. මම දැන් වීඩියෝ එකේ නා ඉන්ෆිනිටි ගහන ඒවා ටික තිබ්බා. ලොකෝට වීඩියෝ කරන්න හම්බුනේ නැහැ අනේ. වැඩි වෙලාවක් ඉන්න හම්බුනේ නැහැ. කැම්පස් එකේ වීඩියෝ එකයි කොහොමද අපේ කැම්පස් එක හොඳයි නම් හොඳයි කියලා දාන්න. ආයෙමත් ස්තුති කරනවා මගේ YouTube channel එකේ subscribersලා 1000ට. ඔයාලා නිසා තමයි මේ හැමදේම. ඔයාලා තමයි share කරලා වුණ support එකක් දෙන්නේ. ආදරෙයි හැමෝටම. මං අඩුම දැකලවත් නැතුව ඇති. ඔයාලත් මාව දැකලවත් නැතුව ඇති. ඒ වුණාට ඔයාලා දෙන support එකට හදවතින්ම මං ස්තුති කරනවා. දිගටම ඉන්න ඉතින් මාත් එක්ක ලස්සන කන්ටෙන්ට්ස් මං ගේනවා. මේ ට්‍රැෆික් ටික පාව වුණාට පස්සේ නිදහසේ යන්න පුළුවන්. අයියෝ මට අද grip එක මේ අතට hand එක මොකද්ද? නෑ grip එක නෙමෙයි gloves එක. අතට gloves එක දාන්න බැරි වුණා නේද මට. අත් දෙක මේ glove එක නැතුව මේ මං ඩ්‍රයිව් කරාම කරකට දානවා. අර රයිට් ඩ්‍රයිව් නෙමෙයි රයිට්. සමාවෙන්න
රයිඩ් කරාම මේ කරකට දානවා වගේ අතේ අල්ලේ. ඒක නිසා තමයි මම මේ මෝටර් බයික් ග්ලව්ස් දෙකක් දාන්න. මේ මලරෑ ඔය ඉන්න බෑ මං ආවා එන්න. හෙල්මට් එක දාගත්තා. අඩුව මාස්ක් එකවත් දාගෙන නෑ මම. ලැජ්ජාය බෑ දැන් හැමෝටම මූණ පේනවා. පාරේ නම් සෙනග නැතෝ. ඉතින්ම නයිට් රයිඩ් එකක් තියන්නේ. ගායිස් මට හුලං ගහන්නත් තියෙනවා. මට තාම එක ගහ ගන්න බැරි වුණානේ. අපි හුලං ගහමු ඊළඟ වීඩියෝ. මම ඔයාලට කියලා දෙන්නම් හුලං වල තියෙන වැදගත්කම. ඇයි අපි හුලං ගහන්නේ? හුලං කියන එක හුලං මගේ පණ වගේ කියලා බයිසිකලේ කියන්නේ ඇයි කියලා මං කියලා දෙන්න. මේ වීඩියෝ එකේ ඉතර ආතල් එකක් දාන්න තරම් දෙයක් ඕනේ නෑ නේ හැබැයි. සමාවෙන්න හොඳේ. හැම වීඩියෝ එකම ආතල් වෙන එකක් නෑ. ඉතින් අර දන්නවනේ යන සත්‍යේ ඒ කියන්නේ දවසේ පාර තියෙන විදිය අනුවනේ වෙන්නේ ඔය එක ජිල් මාට් වැඩයි ඒව මේකයි. ඒවට අනුව තමයි දවසේ වීඩියෝ එක හැදෙන්නේ. ලොකු වංගුවක් තියෙනවා. ගියර් එකක් අඩු කරා වංගුව ගත්තා. ලස්සනයි සුන්දරයි දර්ශනීයයි. ගොඩක් අය කියලා තිබ්බා ආතල් එකේ NS එකක් පදිනවා. සුපිරිම ඩයල් එකක් කියලා. ඔව් මම ආතල් එකේ පදින්නේ. ඒවා රෙකෝඩ් කරලා ඔයාලටත් දාන්නේ. ඇත්තටම ඒව බලලා ඔයාලගේ ස්ට්‍රෙස් එක නැති වෙලා මූණට සතුටක් එනවනේ. ඒක තමයි මගේ මූලික අරමුණ. මම මේ වීඩියෝස් දාන එකේ ප්‍රධාන අරමුණ තමයි ලංකාව වගේ රටක මිනිස්සු සෑහෙන මහන්සි වෙලා රෑ වෙලා ගෙදර එන්නේ වැඩ කරලා. හරිද? ඒ වැඩ කරලා ඇවිල්ලා FB එකේ, TikTok එකේ, YouTube එකේ ස්ක්‍රෝල් කරද්දී මගේ වීඩියෝ එකක් ප්ලේ වුණාම ඒ මනුස්සයාගේ මූණට හිනාවක් වැටෙනවා නම් ඊට එහා සතුටක් මට කොහෙන්ද? ඒ මනුස්සයාගේ අර තිබ්බ ස්ට්‍රෙස් ගතිය නැති කරලා යවන්න මූණට හිනාවක් ගේන්න පුළුවන් නම් ඊට එහා මට දෙයක් නැහැ. ඇත්තටම ඒකයි මම මේ කන්ටෙන්ට් හදද්දී පොඩ්ඩක් කොමඩි විදියට හදන්න. එතකොට පොඩ්ඩක් මිනිස්සුන්ටත් ආතල් මටත් ආතල් මාත් සතුටින් කරනවා යාළුවා සතුටින් අපි හැමෝම සතුටින්. දැන් අපි යමු. ඔන්න ඊළඟ ට්‍රැෆික් පොයින්ට් එක. මෙතනින් අරංගල හන්දියෙන් දාගන්න තමයි ඊළඟට ට්‍රැෆික් එකේ එන්නේ. අරංගල හන්දිය. කොහෙටද මොකද්ද පාර මේ අතුරුගිරිය එතකොද පාර නැහැ. හරියටම දන්නේ නැහැ හොඳේ සමාවෙන් මම දන්නේ නැහැ පාර. කලින් වීඩියෝ එකේ අහුවනේ මේ ඇස්වලට කරන්න දෙයක් මොකක් හරි ගොඩක් අය ඇත්තටම කමෙන්ට් දාලා තිබ්බා. හරිම සතුටුයි. ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා මොකක් හරි ඔය මේ සන්ග්ලාස් එකක් වගේ නැත්නම් කණ්ණාඩි දෙකක් මොකක් හරි දාන්නේ කියලා ඇස්වලට. නැත්නම් මේ ඇස්වලට අමාරුයි නිසා. පොලිස් මාමා කෙනෙක් ඉන්දියා කළුවරේ කොහමද අයියෙන් ආවනම් ටෝච් එක ගහන මූණට ගායි ඉතරයි. කොහෙද යන්නේ? කොහෙද වා? ගෙවල් කොහෙද? ඒවත් අහනවා ඊට පස්සේ ඉතර හයියෙන් යන්න පුළුවන්ද මේ පාරවල් කියලා ආලා දඩයල් දියලා තියෙන්නේ. පොලිස් මාමලා පේනවනේ කළුවරේ හැංගිලා ඉන්නෝ. හොර ගෙඩියා. මං අහුන්නේ නැහැ.
දහවෙනි වීඩියෝ එක මං පුළුවන් වුණොත් අර හුලං ගැන විස්තරේ 10 වෙනි එකේ දාන්නම්. නැත්තම් වෙන එකක් හරි කරමු. ඉතින් මට ඔය හිතට ඔළුවට එන එකක් නිකන් ඔය යනවා, ඔහේ රෙකෝඩ් කරනවා, ඔහේ හදනවා දානවා. ඔයාලත් බලනවා, ඔයාලත් ආස කරනවා. ඉච්චරයි සරලයි සුන්දරයි. අවුරුදු මන්දා කෝල් කරනවා. බලමු ටිකක් දුර ගිහිල්ලා කවුද කෝල් කරන්නේ. බලමු එතනින් කෝල් එක බයික් එකේ මෙහෙට දාලා කෝල් එක අරන් බලමු නැත්තම් අම්මද දන්නේ. හෙලෝ නෑ මේ මන් දැන් එන ගමන් කොහෙද මේ අරංගලාන්දියෙන් දාලා එන ගමන්ද හරි දැන් අපි යමු එක්කනේ ගයිස් මං කිව්වා අම්මා තමයි කෝල් කරන්නේ ගෙදර එනවද මම ඉතින් සාමාන්‍ය කෝල් එකක් ආවම අම්මා කියලා හිතනවා නම් නවත්තලා කෝල් එක ආන්සර් කරනවා. යන ගමන් ඉදියත් ආන්සර් කරනවා ඉච්චර. අයියෝ මාව ට්‍රැෆික් එකේ හරහාට සෙට් කරනවා. දැන් පුදුම ට්‍රැෆික් එකක් කන්නේ ඉතින්. Agis Food City. ගෙදර යන ගම. ඔව් මං ගෙදර යනවා තමයි. යෝ තව ටික දුරකින් අපි වීඩියෝ එක ඉවර කරනවා. මේක නම් ඉතින් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. ඒක නිසා තව ටිකකින් අපි ඉවරයක් කරලා දානවා. හරිද? තරහ වෙන්න එපා හොඳේ. රෑට වීඩියෝ කරන්න බයයි හලෝ මේ. ඒ කියන්නේ අක්කුන්ට බය වෙලා නෙමෙයි. රෑට වීඩියෝ කරන්න බයයි. අයියෝ මගුලක් කරනවා නෙමෙයි. රෑට වීඩියෝ කරන්න බෑ මේ මට ඇස් පේනවා පොඩ්ඩක් අඩුයි රෑට. ඒකයි සී. පරිස්සමට යන්නේ වෙයි ගෙදර. අම්මා බලන් ඉන්නෝ ගෙදර එනකම්. මං අද හිරණ පාලම ගාවින් යන්නේ. එතනින් අපි බලමු ඕගොල්ලෝ කිව්ව හොල්මන ඉන්නවද කියලා. ආද
එහෙනම් එතනදි සෙට් වෙමු. බයි බයි. ඔන්න ගායිස් මං කෙතෙල්පිටිය හන්දියත් පහු කරගෙන ටික දුරක් ඉස්සරහට ආවා. පාලම ළඟට ගිහිල්ලා බලමු ඔය කියන හොල්මන් ඉන්නවද කියලා. ඕගොල්ලෝ මගෙන් ඇහුවානේ. සමහර ගොඩක් අය ආලා තිබ්බා පාලමේ හොල්මන් ඉන්න පාලම නේද? අර හොල්මන ඉන්න පාලම නේද? අද යන්කෝ මං ඔයාලට හොල්මන් පෙන්නන්න. එතකොට මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් වුණා. කැම්පස් ගියා හොල්මන් බැලුවා. මියුසිකල් ෂෝ එකක් තිබ්බා ඔක්කොම තිබ්බා. ගොඩයි. ඒ වගේම ලයිකුත් ගොඩක් ඕනේ. කමෙන්ටුත් ගොඩක් ඕනේ. තව ටික දුරකින් පාලම සෙට් වෙනවාලු. පාලම සෙට් වෙනවා. පාලම. ඔන්න කැලෑ ප්‍රදේශයට අපි ටික ඇතුල් වෙනවා මේ අවස්ථාවේදී. කෙමින් අපි ඇතුල් වෙන්නේ අద్භූත ප්‍රදේශයටයි. ඔබට පේනවා පාරුව පහු වෙනවත් එක්කම කැලෑව, තනිකර කැලෑව. භූතයන්, පෙරේතයන්, යක්කුන් සැරිසරන ප්‍රදේශයක් කියලා තමයි මිනිස්සු හිතන්නේ. ඒ වුණාට මොකෙක්වත් නැහැ කියලා මං අද පෙන්නනවා. ඔන්න බලන්න. මේ තනිකර පාළු කැලෑ පාල කියන්නේ ඔන්න බලන්න ලයිට් එක නෙවෙයි. මම ඉස්සරහට ගිහලා ලයිට් එක නෙවෙයි පෙන්නන්න. කිසිම එළියක් නැහැ පුතේ මේ පැත්තේ. ඔන්න යක්කු ඉන්න ප්‍රදේශයේ. ඔන්න යකා යකෙක් නෑ බම් මේ. ඔන්න බලන්න මම ලයිට් එක නිවනවා මේ හරිය. මොනවත් පේන්නේ නෑ නේද? මේ හරිය කිසිම ලයිට් එකක් නැහැ. මේ හරිය තමයි ඔන්න යක්කු ඉන්නවා කියන්නේ. ඔන්න මම පාලම ළඟටත් ආවා. ඉන්නකෝ යාලට යක්කු වෙන්න. පේනවද ඊරණ පාලම මේ? ඔන්න පාලම මුඩින් චුට්ටක් නවත්තන්නම්කෝ ඔයාලට එන. ඊරණ පාලමේ ලොකු ලයිට් නැහැ මේ පේනවනේ. ලොකු ලයිට් නැහැ. හෙඩ් එකකුත් ගාව පොලිසියෙන් ඉන්නවත් දන්නේ. පාලම උඩ ඉන්නේ දැන්. පේනවත් දන්නේ නැහැ කළුවරයිනේ. කොහොම හරි ඉතින් දැන් පාලමේ යක්කු ඉන්නව කිව්වට නෑ දැන් මම රෑ තනියම ආවේ. යක්කු නෑ. වෙලාව 8:20. පාලමේ ඉන්න යකා මම තමයි. මේ බල්ලෙක් නම් එනවා මචං. හලෝ. බල්ලා පේනවත් දන්නේ. හලෝ මචං. මේ ඉන්නේ බල්ලෙක් ආවා. කකුල චුට්ටක් අවුල්ලා. මම පාලම උඩ ඉන්නේ. anyway පාලමේ යක්කු නෑ බොරුවට බය වෙන්න එපා. එහෙනම් ඉතින් අපි යමු. පාලමේ යක්කු නැහැ. එහෙනම් guys ඊරණ පාලමේ ඔන්න බොරු කතාවත් මම අද පෙන්නුවා කිසිම නැති බව. මම ගියා තනියෙන්. කවුරුත් නෑ. වෙලාව 8:20යි. එහෙම යක්කු නෑනේ බොරු කතා ඕවා බය වෙන්න එපා ඔයගොල්ලෝ. මං වගේ එඩිටර් වෙන්න එඩිටර්. එහෙනම් guys ඔන්න 9 වෙනි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. bye bye.